මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මහර බන්ධනාගාරයේ ඇතිවෙච්ච නොසන්සුන්තාවයේ හේතුවෙන් මහර බන්ධනාගාරයේ අවට රාගම පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් 3කට මේ මොහොතේ සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ ග්‍රාම සේවා වසම් 3 වන්නේ කැඳලියද්ද පාර බටහිර, මහර නුගේගොඩ, දඹුව. කැඳලියද්ද පාර බටහිර, මහර නුගේගොඩ, දඹුව යන ග්‍රාම සේවා වසම් 3ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය මගින් ඉල්ලීමක් කරනවා මහර බන්ධනාගාරයේ අවට රැඳී සිටින රැඳවියන්ගේ ඥාතීන්ට එම ස්ථානවලින් ඉවත් වෙලා මේ තත්ත්වය ඇති වෙලා තියෙන තත්ත්වය නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සහ ආරක්ෂක අංශ වෙත තම සහයෝගය ලබා දෙන මෙන් හවස ඇතුළතින් වෙඩි සද්දයක් ඇසීමත් සමග එළියේ සිටි ඥාතීන් කලබල වෙලා පොලිසිය සමග සහ ආරක්ෂක අංශ සමග යම් ගැටුමක් ඇති කර ගැනීමට කටයුතු කර තිබුණා. නමුත් එය ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පාලනය කරගෙන තිබුණා. ඉතින් ගත යුතු තීරණ නිසි වේලාවට ගැනීම ගැන අපි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඥාතීන් ඇතුළට ගියා කියලා ඒගොල්ලන්ට මේ තත්ත්වය පාලනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම යන්න බන්ධනාගාරය ඇතුළට එහෙම යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා කලහකාරී ලෙස හැසිරීලා තව තවත් මේ තත්ත්වය දරුණු අතට හැරෙන්න ඉඩ නොදී ඒ ස්ථානයෙන් ඉවත් වෙලා ආරක්ෂක අංශ වෙත තම සහයෝගය ලබා දෙන්න කියලා පොලිසිය ඉල්ලීමක් කරනවා. ඉතින් කුඩා අතදරුවන් පවා අතේ තියාගෙන කාන්තාවන් රැඳී ඉන්න ආකාරය, වයසක අම්මලා රැඳී ඉන්න ආකාරය අපි ඒගොල්ලන්ට දොස් කියනව නෙමෙයි. ඒ අයට ඒ කියන්නේ තුවාලේ තියෙන මිනිහට තමයි තුවාලේ වේදනාව දැනෙන්නේ. ඉතින් ඒ අම්මට තමන්ගේ පුතා කුඩුකාරයෙක් වුණත් මිනිමරුවෙක් වුණත් ඒ තමන්ගේ දරුවා හින්දා ඒ දරු කැක්කුම තියෙනවා. ඉතින් ඔය ගෙවල් වල වුණත් ප්‍රශ්න ඇති වුනහම අපි අම්මලට බයිනවා අහලා ඇති. අම්මා තමයි දරුවව නරක කරන්නේ. එහෙම නැත්නම් නලවන්නේ. ඒක තමයි මවුත් සෙනෙහස කියන්නේ. නමුත් අම්මේ ඒ වගේම මේ සහෝදර සහෝදරියනි ඔබ දන්නේ නැති වුණාට මෙහි අභ්‍යන්තර කතාව වෙනස් කතාවක් වෙන්න පුළුවන්. සංවිධානාත්මකව මේ වගේ නොසන්සුන්තාවයක් ඇති කරලා එළියේ සංවිධානාත්මක පිරිසක් විසින් නොසන්සුන්තාවයක් ඇති කරලා ආරක්ෂක අංශත් සමග යම්කිසි ගැටුමක් ඇති කරගෙන ඕගොල්ලන්ට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොලිසිය සහ අනිකුත් ආරක්ෂක අංශ වලට තම සහයෝගය ලබා දීලා ඔබ මේ සිද්ධිය සමතයකට පත් වුණාට පස්සේ ඔබේ ප්‍රියතමයන්, සමීපතමයන්, දරුවන්, සහෝදරයන්, සැමියා, බිරිඳ ගැන හොයන්න එන්න කියලා තමයි අපේ ඉල්ලීම. හේතුව දැන් අපි දැක්ක මීගමුව බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. ඒ ස්ථානයේ ඥාතින් රැඳී ඉඳගෙන එළියේ කෑග ගහ හිටියට නමුත් මේ තත්ත්වයේ සමතයකට පත් වෙලා ඒ ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුලින් සහ රෝහල් තුලින් ආරක්ෂක අංශ තුලින් මුදා හැරියට පස්සේ තමයි ඔබට ඔවුන් ගැන තොරතුරක් ලබා ගන්න අවස්ථාව උදා වෙන්නේ. ඔබ ඔතන පෙරලි හිටියත් උඩ පැන හිටියත් ඔබට තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙන්නේ මේ තත්ත්වය සමතයකට පත් වුණාට පස්සේ තමයි. මොකද බන්ධනාගාර නිලධාරීන්ටවත් තාම ඔවුන් අතරට රැඳවියන් අතරට හරියට ය아가න්න බැරි වෙච්ච මොහොතක ඔබට තොරතුරු ලබා දීමට හැකියාවක් ඔවුන්ටවත් නැහැ. ඉතින් මේ තත්ත්වය සමතයකට වුණාට පස්සේ ඔබ එන්න. මොකද ඔබ උතන් රැඳී ඉඳලා කලහකාරීව හැසිරීම තුලින් සිද්ධ වෙන්නේ අර තුවාල ලැබුණු රැඳවියෙක්ව හරි රෝහල් ගත කිරීමට පවා ගතවන කාල සීමාව පවා වැඩි වෙන එක පමණයි. ඒ හින්දා කරුණාකරලා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කරනවා ඔබට මහර බන්ධනාගාර පරිසරය අවට ප්‍රදේශයෙන් ඉවත් වෙලා ආරක්ෂක අංශ වෙත ඔබේ සහයෝගය ලබා දෙන මෙන්.